නිකමට හිතන්න ඔයා නගරේ ඉන්න ලොකුම ගෑන්ග්ස්ටර් වෙලා ඔයා පාරේදී හම්බෙන ඉගෙන ගන්න ගෑනු ළමයෙක්ට වැස්ස නිසා කුඩයක් දෙනවා. එදා මේ ගෑනු ළමයව කවුරු හරි මරලා දාලා තිනු ඔයා ටීවී එකේ දකිනවා. The Gangster, The Cop, The Devil. අද මම අරගෙන ආවේ ඩොන් ලී රංගපාන කොරියාවේ තියෙන සුපිරිම ඇක්ෂන් ත්‍රිලර් එකක්. මේ කතාව පටන් ගන්නේ හරිම අමුතු විදිහකට. නගරයේ අහඹු විදිහට මිනී මරන දාමඝාතකයෙක් ඉන්නවා. පොලිසියට මේ දාමඝාතකයව අල්ලගන්න බැරුව ඉන්නකොට නගරේ ඉන්න ලොකුම ගෑන්ග්ස්ටර් මේ මිනී මරුවගේ ගොදුරක් වෙලා යන්තමින් දිවි ගලව ගන්නවා. එතනින් තමයි වැඩේ පටන් ගන්නේ. දැන් ගෑන්ග්ස්ටර්ට තියෙන තමන්ගේ ගෞරවය රැක ගන්න මිනී මරුවව හොයාගෙන පලි ගන්න. අනිත් පැත්තෙන් පොලිස් නිලධාරියට ඕන මොන දේ කළා හරි මේ මිනී මරුවව නීතියට කොටු කරගන්න. අන්තිමට මොකද වෙන්නේ? තමන්ගේ පොදු හතුර වන මේ දාමඝාතකයා අල්ලගන්න මේ ගෑන්ග්ස්ටර් හා මේ පොලිස් නිලධාරියා අකමැත්තෙන් උනත් එකතු වෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ දාමඝාතකයව මුලින්ම අල්ලගන්නේ කවුද? පොලිසිය නීතියෙන් දඩුවම් දෙයිද? නැත්නම් මේ ගෑන්ග්ස්ටර් තමන්ගේ විදිහට පලිගනීද? මේ ගැටුම හරිම කුතුහලයෙන් පිරුණු එකක්. ඕගොල්ලෝ මොකද හිතන්නේ? ඕගොල්ලන්ගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. තව මේ වගේ වීඩියෝ බලන්න අපිව ෆලෝ කරලා තියාගන්න. 끝은 봐야지.